අපි හැමෝම වගේ ජීවිතේ කවදා හරි අත්විඳින ඒත් කතා කරන්න ටිකක් අකමැති හරිම සංවේදී හැඟීමක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි භාවිතා වීම. අපි බලමු මේ හැඟීම පිටිපස්සේ තියෙන ගැඹුරු මනෝවිද්‍යාව මොකක්ද කියලා. කවදා හරි මෙහෙම දෙයක් හිතට ඇවිල්ලා තියෙනවද? Taman අනිත් මිනිස්සුන්ට හොඳින් ඉන්න, එයාලට උදව් කරන්න, එයාලව සතුටු කරන්න දරන උත්සාහය ඒක වැඩි වෙන්න Tamanගේම වටිනාකම ටිකෙන් ටික අඩු වෙලා යනවා වගේ. එහෙම හැඟීමක්? හොඳයි. මනෝවිද්‍යාවේදී මේ තත්වයට කියන නම තමයි භාවිතා වීම. සරලවම කිව්වොත් මේක හරියට Tamanව හුදෙක් වස්තුවක්, එහෙම නැත්නම් කාගේ හරි වැඩක් කරගන්න ඕන මෙවලමක් වගේ පාවිච්චි වෙනවා කියලා දැනෙන එක. බලන්න, මේක සම්පූර්ණයෙන්ම ඒකපාර්ශවික සම්බන්ධයක්. මෙතන වෙන්නේ එක පාර්ශවයක් අනිත් කෙනාව Tamanකේම අරමුණු ඉටු කරගන්න උපකරණයක් විදිහට පාවිච්චි කරන එක. එතකොට Tamanට දැනෙන දේ, Tamanගේ අවශ්‍යතාව, සිහින මේ කිසිම දෙයකට ඒ සම්බන්ධතාවය ඇතුලේ කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ උදාහරණෙ දිහා පොඩ්ඩක් බලන්න. ඔයා කාර්යබහුලයි කියලා මම දන්නවා. ඒත් මගේ රිපෝට් එක ලියලා දෙන්නකෝ. වෙන කාටවත් මේක විශ්වාස කරලා දෙන්න බෑ. දැක්කද? මෙතන පාවිච්චි වෙන ආයුධය තමයි ප්‍රශංසාව. මේක හරිම සියුම් මොගුලක්. මොකද මේ වගේ ප්‍රශංසාවක් ලැබුණම නැහැ කියන්න තියෙන අයිතියත් ඉබේම නැති වෙලා යන වගේ දැනෙනවා. එයාලගේ අවශ්‍යතාවය ඉටු නොකළොත් අන්තිමට තමම හරිම අකෘතඥ කෙනෙක් කියලා හිතෙන්න පටන් ගන්නවා. හරි. එහෙනම් අපි දැන් බලමු මේ තත්ත්වයේ පිටුපස්සේ තියෙන ගැඹුරුම හේතුව මොනවද කියලා. ඇයි කෙනෙක් මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්නේ? මේකට මඟ පාදන ප්‍රධාන මනෝවිද්‍යාත්මක මූලයන් 4ක් ගැන අපි එකින් එක විග්‍රහ කරලා බලමු. පළවෙනිම සහ ඇත්තටම ප්‍රධානම හේතුව තමයි නිර්වුල් සීමා මායිම් නොමැතිකම. සරලව කිව්වොත් Taman කියන පුද්ගලයා කොතනින් අවසන් වෙලා අනෙක් පුද්ගලයා කොතනින් පටන් ගන්නවද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් නැති එක. මෙන්න මේ වාක්‍ය දිහා බලන්න. අද ඔයාගේ නිවාඩු දවසක් නේද? එන්නකෝ මගේ පාටියට උදව්වක් දෙන්න. කොහොමත් වෙන වැඩක් නැහනේ. මේකෙන් කොච්චර පැහැදිලිව පේනවද? Tamanගේ කාලය, Tamanගේ ශක්තිය අනිත් කෙනාගේ ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් කියන උපකල්පනය. මෙතනදී අනෙකාගේ පෞද්ගලිකත්වයට, එයාගේ කාලයට කිසිම ගෞරවයක් ලැබිලා නැහැ. මේක නිකම්ම ඇතිවෙන පුරුද්දක් නෙවෙයි. මේකට ගැඹුරු මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා. පවුල ඇතුලේ තමන්ගේ අනන්‍යතාවය පැහැදිලිව ගොඩනගා ගන්න ඉඩ නොලැබුණු පුද්ගලයෝ ලොකු වුණාම අනිත් අයගේ හැඟීම් සහ අවශ්‍යතාවයි එක්ක එකට පැටලෙන්න, ඒ කියන්නේ ෆියුෂන් වෙන්න ලොකු නැඹුරුතාවයක් දක්වනවා. ඊට අමතරව ළමා කාලයේදී පෞද්ගලිකත්වයට ගරු නොකිරීම, ඒ වගේම නොසන්සුන් බැඳීම් විලාසයක්, ඒ කියන්නේ anxious attachment style එකක් තියෙන එකත් මේකට කෙලින්ම බලපානවා. හොඳයි. දෙවැනි හේතුව ඒ තමයි people pleasing. එහෙම නැත්නම් අන් අයව සතුටු කිරීමේ දැඩි අවශ්‍යතාවය. මේක ප්‍රතික්ෂේප වෙයි කියන බයෙන් පෝෂණය වෙන ඇතුළතින්ම එන හරිම ප්‍රබල පෙළඹවීමක්. කොච්චර රිදුනත් අනිත් අයව සතුටින් තියන්න ඕව් කියන එක. මේ උදාහරණය බලන්න. ඔයා සල්ලි ප්‍රශ්නකින් ඉන්නේ කියලා මන් දන්නවා. ඒත් පාටියට ආවේ නැත්නම් හැමෝම කලකිරෙයි. දැක්කද? මෙතනදී කෙලින්ම වෙන්නේ අනිත් කෙනාගේ හිතේ වරදකාරී හැඟීමක්, ගිල්ට් එකක් ඇති කරන එක. එතකොට ප්‍රතිඵලය මොකක්ද? Tamanගේ මේ යහපැවැත්ම පූජා කරලා හරි අනිත් අයගේ බලාපොරොත්තු ඉටු කරන්න පෙළඹෙනවා. මේ හැසිරීමට මූලිකම හේතුව තමයි අනිත් අය Taman ගැන නරක විදිහක හිතයි කියන බය. සෝෂල් එක්ස්චේන්ජ් තියරි එකට අනුව මෙතනදී තමන්ගේ මානසික ශක්තිය වැයවීම කියන පිරිවැයට වඩා සමාජ පිළිගැනීම කියන ප්‍රතිලාභය ගොඩක් ඉහළින් දැනෙනවා. ගොඩක් වෙලාවට මේ හැසිරීම පිටුපස තියෙන්නේ හොඳ ළමෙක් වුණොත් විතරයි ආදරය ලැබෙන්නේ කියන කොන්දේසි සහිත ආදරයක් ලැබු ළමා කාලයක්. තුන්වෙනි හේතුව අඩු ආත්මාභිමානය. ඒ කියන්නේ තමන්ගේ වටිනාකම තියෙන්නේ අනිත් අයට ප්‍රයෝජනවත් වෙන එකේ විතරයි කියන ගැඹුරු විශ්වාසය. තමන් වටිනා කෙනෙක් කියලා දැනෙන්න නම් බාහිර ලෝකෙන අනුමේදියක්, වැලිඩේෂන් එකක් නිරන්තරයෙන්ම අවශ්‍ය වෙනවා. මේ වගේ සිතුවිලි එනවා නම් මේ හේතුව නිසායි. මම බෑ කිව්වොත් එයාලා හිතයි මම කම්මැලි, වැඩකට නැති කෙනෙක් කියලා. මගේ වටිනාකම ඔප්පු කරන්නත් එක්ක මම මේක කරන්න ඕනේ. මේක තමයි අර ප්‍රයෝජනවත් බව නැති තැන, වටිනාකමකුත් නැහැ, ඒ නිසා සම්බන්ධතාවයක්වත් නැහැ කියන සැඟවුණු බිය. නිතරම විවේචනයට නොසලකා හැරීමට ලක් වූ ළමා කාලයක් මේකට ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන්. මේ වගේ දුර්වලතාවයක් අනිත්‍යව සියුම්ම හසුරවෙන මැනිපියුලේටිව් පුද්ගලයන්ට හරිම ලේසි ඉලක්කයක් වෙනවා. යාලා බොරු ප්‍රශංසා දීලා තමන්ගේ පාලනයට ගන්න හරිම දක්ෂයි. මොකද යාලා දන්නවා පොඩි වටිනාකමක් දුන්න ගමන් ඒ අයව ඕනෑම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. හතරවෙනි සහ අවසාන හේතුව තමයි චිත්ත වේගයේ යැපීම.
මේක තනිකම ගැන තියෙන හරිම ගැඹුරු පාලනය කරගන්න බැරි බියක්. මේ නිසා කෙනෙක් තමන්ගේ මානසික ස්ථාවරත්වය සහ සතුට වෙනුවෙන් සම්පූර්ණයෙන්ම තවත් කෙනෙක් මත රැඳා පවතින තැනටපත් වෙනවා. මට මේ තීරණය තනියම ගන්න බෑ. මට ඉන්නේ ඔයා විතරයි. අනේ මට කියන්න මොකද්ද කරන්න ඕන කියලා. හිතන්න මේ වගේ ප්‍රකාශයකින් වෙන්නේ ඒ සම්බන්ධතාවයේ සම්පූර්ණ බලය සහ පාලනය කිසිම කොන්දේසියක් නැතුව අනිත් කෙනාගේ අතටපත් කරන එක. මෙතනදි වෙන්නේ කෙනෙක්ගේ අනන්‍යතාවයම ගොඩනැගෙන්නේ අනිත් කෙනාගේ අවශ්‍යතා ඉටු කිරීම වටා. ළමා කාලයේදී ඇතිවෙන අතහැර දැමාවි කියන බිය මේකට ප්‍රධානම හේතුව. මේ වගේ යැපීමක් කියන්නේ නාසිස්ටික් යමු නැත්තම් ආත්මාර්ථකාමී පෞරුෂ ලක්ෂණ තියෙන අයට තමන්ගේ පාලනය තහවුරු කරගන්න ලැබෙන කදිම අවස්ථාවක්. ඉතින් කොහොමද අනිත් අය මේ වගේ දුර්වලතා තමන්ට වාසි වෙන විදියට පාවිච්චි කරන්නේ? මේ හැඟීම් කොහොමද හැසිරවීමේ උපක්‍රම බවට, ඒ කියන්නේ මැනිපියුලේෂන් ටූල්ස් බවට පත් වෙන්නේ? අපි දැන් ඒ ගැන බලමු. මේ වෙනස හොඳට තේරුම් ගන්න එක හරිම වැදගත්. නිරෝගී ඉල්ලීමක් කියන්නේ ඔයාට වෙලාව තියෙනවා නම් මට මේ වැඩේට උදව්වක් දෙන්න පුළුවන් ද වගේ දෙයක්. ඒකේ තීරීමක් තියෙනවා. නමුත් ගෑස්ලයිටිං කියන්නේ ඇයි ඔච්චර ආත්මාර්ථකාමී වෙන්නේ? ඔයා මේක අනවශ්‍ය විදියට ලොකු කරගන්නවා කියලා තමන්ට තමන්ගේ හැඟීම් ගැන, යථාර්ථය ගැන තමන්ටම සැක හිතන තැනට පත් කරන එක. ඒක තමන්ගේ චරිතයටම එල්ල කරන ප්‍රහාරයක්. ඉතින් මේ අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගැනීම හරිම වැදගත්. එයා එක්ක කතා කරලාට පස්සේ හිතට දැනෙන අමුතු පැහැදිලි කරන්න බැරි මානසික වේසක් තියෙනවද? සම්බන්ධයෙන් නිතරම එක පැත්තකට බරයි වගේ දැනෙනවද? ඒ වගේම බෑ කියන්න ගියාම හිත ඇතුලේ ඇතිවෙන අධික වරදකාරී හැඟීම. මේවා තමයි ප්‍රධානම ලක්ෂණ. ගැටලුව හඳුනා ගැනීම තමයි මේ ගමනේ පළවෙනි සහ වැදගත්ම පියවර. දැන් අපි බලමු කොහොමද මේ තත්වයෙන් මිදිලා විසඳුමක් කරා යන්නේ කියලා. තමන්ගේ ශක්තිය නැවත ගොඩනගාගෙන බලය තමන් අතට ගන්නා මාර්ගය ගැන අපි දැන් කතා කරමු. මේක නපුරු වෙන එකක් නෙවෙයි. මේක තමන්ටම දයානුකම්පාව දක්වන ආත්ම ගෞරවය නැවත ගොඩනගා ගන්නා ක්‍රියාවලියක්. මුලින්ම හිතට ගන්න බෑ කියන්නේ සම්පූර්ණ වාක්‍යයක් කියලා. ඊළඟට ලොකු දේවල් වලට නෙවෙයි, අවදානම අඩු පොඩි පොඩි ඉල්ලීම් වලට බෑ කියලා පුරුදු වෙන්න. ඔබේ සීමාවන් ස්ථිරව තියාගන්න. කාලයත් එක්ක මිනිස්සු එකට හැඩගැහෙන්න පටන් ගනී. හැම දෙයකම වඩා ඔබේ හැඟීම් විශ්වාස කරන්න. යමක් වැරදි කියලා දැනෙනව නම් බොහෝ විට එය ඇත්තටම වැරදි. අවසාන වශයෙන් මේ ගමන කියන්නේ තමන්ගේ වටිනාකම තීරණය කිරීමේ බලය අනිත් අයට බදු දෙන එක නවත්තලා ඒ බලය නැවත තමන් අතට ගන්න එක. තමන්ගේ වටිනාකම තමන්ම තහවුරු කරගන්න පටන් ගන්න එක. මෙතේ හොඳට මතක තියාගන්න. සීමා මායිම් සකස් කිරීම කියන්නේ ආත්මාර්ථකාමී ක්‍රියාවක් නෙවෙයි. එය තමන්ට ආදරය කිරීමේ උත්තරීතරම ක්‍රියාවක්. තමන්ගේ කරුණාව අනිත් අයට හැම දෙයකම ලැබෙන නිදහස් ප්‍රවේශ පත්‍රයක්, ෆ්‍රී ඇක්සස් පාස් එකක් නොවිය යුතුයි.